සංගීත සීසන් 2 කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ දවස්වල ඔය මිලින්ද එහෙම ගොඩක් පයින් ඉන්නවා. කොහොම හරි තමන්ගේ දරුවට අසාධාරණයක් වෙයි කියලා. හැබැයි ඉතින් මිලින්ද කවදාවත් පොඩ්ඩක්වත් ආදරය කරන්නේ නැහැ තමන්ගේ දරුවට. එහෙම ආදරය කරනවා නම් මිලින්ද සල්ලි ගෙනත් දෙන්න ඕනේ. ඒ වගේම මේ දරුවගේ අත්‍යවශ්‍ය දේවල් ටික හරි ළඟට ගෙනල්ලා දෙන්න ඕනේ. හැබැයි ඒ කිසිම දෙයක් නොකර හැමදේම තමන්ටමයි කියලා අයිති කරගන්න එක අවංකවම කියනවා නම් වැරදි කියන එක තමයි මම මේ වෙලාවේ ඔයාට පෙන්වා දෙන්න සූදානමක් ඇති කරගෙන ඉන්නේ. ඒක තමයි අපිට උනන්දුවෙන් කතා කරන්නට පුළුවන්කමක් ඇති කරගෙන තියෙන්නේ කියන කාරණාව ගැන අද විශ්වාසයක් අතිතිව කතා කරගන්න උනන්දුවක් තියාගෙන තියෙනවා. ඉතින් කොහොම හරි මම තව දෙයක් ඔයාලට මතක් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා. මම මෙහෙම කියන්නම් ඒ ගැන. මට මේ විදිහට ඔයාලට ඒක කතා කරන්න පුළුවන්. ඒ තමයි දැන් ඉතින් තිසංකට කසාද බඳින්නත් ඕනේ තමයි. දරුවෝ වෙනුවෙනුත් ඒ වගේම ඒක තිසංක වෙනුවෙනුත් ගන්න හොඳ තීරණයක් තමයි. තාත්තගේ ඉඳලා හැමෝම කැමති. හැබැයි ওই මහේගේ නංගි හැම තමයි ඕකට අකමැති. හැබැයි ඉතින් එහෙම අකමැති වෙන එකේ කිසිදු තේරුමක් නැහැ කියන එක ගැන අපි මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්න ඕනේ. ඉතින් හැබැයි කොච්චර අකමැති වුණත් තේරුමක් නැහැ. මොකද මේ දේවල් වලට අනිවාර්යෙන් මේ හැමදේම Tamanට ඕන විදිහට කරන එක තමයි මේ වෙලාවේදී ගන්න පුළුවන් හොඳම දේ විදියට අපි කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නේ. ඒක අපි මේ වෙලාවේ කතා කරනවා. කොහොම නැත් තමන්ගේ ජීවිතයට වඩා අනුන්ගේ ජීවිත ගැන තමයි හිතන්නේ තිසංක. ඉතින් තිසංක කවදාවත් මේ දරුවන්ට වැරද්දක් කරන්නේ නැහැ. හැබැයි මිලින්ද නම් ඒක ඒ විදිහටම කරනවා කියන කතාව අපිට මේ වෙලාවේ හොඳටම කතා කරන්න පුළුවන්. ඉතින් මිලින්ද කිසිම දෙයක් දරුවෝ වෙනුවෙන් නොකර ඒ දරුවන්ට අයිතිවාසිකම් කියන එක වැරදි කියන එක තමයි තාත්තගේ අදහස කියන එක ගැන අපි මතක් කරන්න ඕනේ. ඒ අදහසේ තියෙන වැරද්ද ගැන මේ වෙලාවේ අපිට හොඳටම කතා කරන්න ඉඩක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි මට ඔයත් එක්ක මතක් කරන්න ලොකුවටම පුළුවන්කම ලැබෙන්නේ. ඒක අපි හැමෝම විශ්වාස කරන කාරණාවක් විදියට අපිට අද වීඩියෝ එක හරහාම මතක් කරලා දෙන්නට ඉඩක් ලැබෙනවා කියලයි මම අනිවාර්යෙන්ම ඔයාලට මතක් කරන්න ඕනේ. ඉතින් තව දෙයක් මම මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන දෙයක් බවට පත් කරගෙන ඉන්නවා. විශේෂයෙන් මේ මොන වගේ දෙයක් වෙන්න ඇති කියලාද ඔයාලට හිතෙන්නේ. ඉතින් මම ඒක මෙන්න මේ විදිහට කතා කරන්න බලාපොරොත්තුවකට පැටලෙලා ඉන්නවා කියන කතාව ගැන අද අපිට මතක් කළ හැකිව තියෙන දෙයක් බවට පත් වේවි. ඒ කියන්නේ ඉදිරියට තිසංක සහ එතකොට මේ දරුවෝ දෙන්න සතුටක් ඇති වෙන්න ශානීව කසාද බඳින්න අවස්ථාවක් හිමි වේවි කියලයි අපිට මතක් කරන්නට වෙන්නේ කියන කාරණාව දැන් අපි කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන විශ්වාසය ගැන අද වීඩියෝ එක හරහාම මම මේ වෙලාවෙදිම ඔයත් එක්ක කතා කරන්න ඉඩකඩක් තියාගෙන ඉන්නවා කියන ඒ කාරණාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්කමකුත් තියෙන්නේ.